අන්තරායම අපි NDDBC එකේ අපි දලශන මහත්මයාට ආරාධනා කරනවා නිවාරණීය පිළිබඳව මේ සමාජ ලොකු දැනුවත්භාවයක් නැහැ. එතකොට මේක ගොවි ජනපදයක් තියෙන. එතකොට දුම්කල කියන එක පහසුවෙන් හොයා ගන්න පුළුවන්. හරි. ඒතකොට පොදු ප්‍රශ්නයක් වලට පරිවර්තනය වෙලා තියෙන. ඒතකොට නිවාරණය කියන එක අපි උන්ට දැනුවත් කරන්නේ ඉස්කෝලේක පුස්තකාලයක් තිබ්බ පළියට හැමෝම පොත් කියවන්නේ නැහැ. ඒකට යට ආකාරයක් හැදෙන්න ඕන. ඒතකොට මද්ද්‍රව්‍ය තිබ්බ පළියට එයා පාවිච්චි කරන්නේ නැහැ. සාහිත්‍යන කාරණා දෙකක් සඳහන් කරගන්න ඕනේ. මද්ද්‍රව්‍ය භාවිතය කියන්නේ එකක්, ඇබ්බැහිවීම කියන්නේ තව එකක්. ඒතකොට පාසලක් සම්බන්ධ යම් කිසි දෙයක් අදහසක් ඉදිරිපත් කරනවා නම් වචන භාවිතයේදී අතිශය ප්‍රයෝජන වෙන්න ඕනේ. විශේෂයෙන් මාධ්‍යයක් ඉස්සරහට ගියාම සමහර විට කියවුනොත් පාසල්වල ළමයි මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා කියලා එතනින් අදහස වෙනස් වෙන්න පුළුවන්. ඇබ්බැහි වෙච්ච ළමයි බොහෝ දුරට පාසල් තුල ඉන්න බෑ. භාවිත කරන ළමෙක් ඉන්න පුළුවන්. මොකද ඇබ්බැහි වෙච්ච කෙනා ඉස්කෝලේ ඉන්නේ නෑ. එයා උදේ හවස පාවිච්චි කර කර ගෙදර ඉන්නේ. ඒතර නිවාරණය වැදගත්කම කියන්නේ අන්තර්ජාතික පාර්ලිමේන්තුවේ සහ උණුතාපන කාර්යාලයේ ඒකාබද්ධ වැඩසටහන් කරන්නේ අපිට මූලිකවම අවශ්‍ය වෙන්නේ පළමු භාවිතය නතර කරන එක. හරි ආරම්භයේ නතර කරන එක තමයි අපි මේන්ම ටාස්ක් එක. දෙවෙනි එක තමයි ආරම්භයේ හැකිතාක් ප්‍රමාද කරන එක. දෙවෙනි අවස්ථාවේදී ඔහු යම්කිසි මත්ද්‍රව්‍යයක් ආරම්භ කරොත් ඒක හැකිතාක් ප්‍රමාද කරනවා. අපි ඒකේ බ්‍රේන් සයන්ස් එකත් එක්ක කතා කරොත් සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා විද්‍යාත්මකව යම්කිසි පුද්ගලයෙක් මත්ද්‍රව්‍යයකට අවුරුදු 25ට කලින් යොමු වුණොත් ඇබ්බැහි වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. හරි මොකද බ්‍රේන් එකේ ඩෙවලොප්මන්ට් එකේ ෆයිනල් ස්ටේජ් එකට කලින් යා ඩ්‍රග් එකට ගියොත් යාට තියෙන ඩැමේජ් එක වැඩි. ඒකයි නිවාරණයේ දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි යම්කිසි පුද්ගලයෙක් මත්ද්‍රව්‍යයකට යොමු වෙලා තියෙනවා නම් එයා භාවිතා කරලා තියෙනවා නමුත් ඒක ඇබ්බැහි වෙලා නැහැ. හැබැයි ඇබ්බැහියක යන්න කලින් අපි යා වළක්ව ගන්න ඕනේ. මොකද භාවිත කරන හැමෝම ඇබ්බැහියට යන්නේ නැහැ. හරි සාමාන්‍යයෙන් ડોක්ටර්ත් ඒක ප්‍රූව් කරා අවුරුද්දකට 40000ක් විතර කිසිම සෙන්ටර් එකකට යන්නේ නැතුව නිදහස් වෙනවා. හරි ඒ උත්තරේ එළියේ තියෙන නිසා එතකොට අපි උත්සාහ කරන්නේ අවසාන කාරණේ සඳහන් කරේ අපි අර භාවිතා කරපු කෙනෙක් ඇබ්බැහි මට්ටමට ගියොත් ඒක වළක්ව ගන්න එකත් නිවාරණේ අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒකට කාරණා තුනක් සම්බන්ධයෙන් අපි මැදිහත් වෙනවා. ඒකට ඒකට කාරණා කිහිපයක් තියෙනවා. මම විනාඩියක් කරන් එකක් මෙන්ෂන් කරන්නම්. ස්පෙෂලි අපි ඉස්කෝල වලට එවලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව 2023 10 චක්‍රලේඛනයක් එවලා තියෙනවා. මතක ඇති මම හිතන්නේ හැමෝටම ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තරය අපි එතන හදලා තියෙනවා. පාසල් තුල මොකක්ද හදන්න කිව්වේ? මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව. ඉස්කෝලවල කමිටු වැඩි. හැබැයි මේකත් ඕනේ කමිටුවක්. හරි මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව ඒක සක්‍රිය කරගත්තොත් මාස 3කට සැරයක් ඒ කමිටුව රැස් වෙනවා. හරි එහෙම ඕනතරම් කේස් කන්ෆරන්ස් වලට මැදිහත් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ හඳුනාගත්තොත් අපි එතනදි මැදිහත් වෙනවා. එතකොට අන්තර්ජාතික පාර්ලිමේන්තුවේ ළමා ආරක්ෂක ඔය ඉන්න මෙම්බර්ස්ලා 6-7 දෙනෙක් එකතු වෙලා පාසල තුල මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපි සාකච්ඡා කරනවා කවුද මේකට මැදිහත් කරගන්න ඕන පාර්ශ්ව අපි මොකක්ද මේකට ගන්න ඕන උත්තර. එතකොට ඒ වැඩේ හැදෙන තැන තමයි අර මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව. එතකොට ඒක කලාප මට්ටමින් පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් ක්‍රියාත්මක විය යුතු එකක්. සමහර විට මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව සෑම පාසලකම නැති වෙන්න පුළුවන්. එතකොට මම එදා යෝජනා කරේ ටීචර්ස් ට්‍රේනින් එකේදී එහෙම කමිටුවක් හදාගන්න බැරි නම් විනය කමිටුවට පැරලල් හරි ඒ ස්ටාෆ් එක දාලා හරි තියාගෙන යන්න කියන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නිසා. අර නිවාරණයේ කියන එකේ වැදගත්කම අර කියන කාරණා තුනත් එක්ක තමයි පැහැදිලි කරන්න ඕනේ. කාලය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නැත්නම් තව කාරණා කිහිපයක් තියෙනවා පැහැදිලි කරන්න. අපි ආයෙ දවසක අර යෝජනාත් එක්ක කාලේ පොඩ්ඩක් පුරුදු කරගෙන මේක ගැන සාකච්ඡා කරමු. ස්තුතියි ප්‍රශ්න යොමු කරන්න.